Hello friends, ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා IT Weka Fish YouTube channel එකට. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ ගොඩක් මාළු හදන තැන්වල ඉන්න තාම ලස්සන මත්ස්‍යයෙක් ගැන. ඒ තමයි betta fish. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් betta fish ලගේ නිජ බිම වන්නේ තායිලන්තේ, කැම්බෝඩියා, වියට්නාම් වැනි රටවල්. ඉතින් මේගොල්ලන්ව හරියට හදාගත්තොත් අවුරුදු 2-4 අතර කාලයක් ජීවත් වෙනවා. ඉතින් මේගොල්ලන්ට උපරිම අඟල් 2.5-3ක් විතර ලොකු වෙන්න පුළුවන්. මේගොල්ලන්ට උෂ්ණත්වය සෙල්සියස් අංශක 26-28 අතර තමයි ඉන්න පුළුවන්. pH එක 6.5-7.5 අතර තියා ගන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ව බෝතල් වල හදන්න එපා. එතකොට ඒගොල්ලන්ගේ ජරාව වැඩි වෙලා අමෝනියා එහෙම වැඩි වෙලා ඒගොල්ලෝ මැරෙන්න ගන්නවා. ඒකෙන්ද අඩුම ලීටර් 20ක එහෙම නැත්නම් ගැලුම් 5ක ටැංකියක්වත් ඒගොල්ලන්ට දෙන්න. ඉතින් මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ ටිකක් අපි බලමු දැන්. ඉතින් මේගොල්ලන්ට ලැබ්රිනිත් කියලා ඕගන් එකක් තියෙනවා. ඒකෙන් වතුරෙන් උඩට ඇවිල්ලා හුස්ම ගන්න පුළුවන් මේගොල්ලන්ට. ඊට පස්සේ පිරිමි සත්තු බ්‍රීඩිං වෙනකොට බබල් නෙස්ට් එකක් හදනවා. ඉතින් මේගොල්ලෝ එයාගේ අයිතිකාරයව අඳුරනවා. දැන් betta fish වර්ග ටිකක් ගැන බලමු. පළවෙනි එක තමයි half moon. ඒ කියන්නේ වරල් අංශක 180කට විහිදිලා තියෙන ජාතියට කියනවා half moon කියලා. දෙවෙනි එක තමයි crown tail. ඒගොල්ලන්ගේ වලිගේ කටු තියෙන ඉඳා ඒගොල්ලන්ට කියනවා crown tail කියලා. තුන්වෙනි වර්ගය තමයි dumbo elephantia. ඒගොල්ලන්ගේ පීනන වරල් දෙක ගොඩක් ලොකුයි. ඊට පස්සේ හතරවෙනි වර්ගය තමයි koi betta. ඒගොල්ලෝ තැඹිලි සුදු කළු වැනි පාට වලින් ඉන්නවා. පස්වෙනි එක තමයි plagged betta. ඒගොල්ලන්ට තියෙන්නේ කුඩා මේ වරල්. ඊට පස්සේ 6 වෙනි එක තමයි rose tail. ඒගොල්ලන්ගේ වරල් ගොඩක් ඝනකමයි. මලක් වගේ තියෙනවා. 7 වෙනි එක තමයි fancy. පාට 3-4ක් mix වෙච්ච betta වලට තමයි fancy bettas කියන්නේ. 8 වෙනි එක galaxy. ඒගොල්ලන්ගේ ඇඟේ තරු වගේ තිත් තියෙනවා. ඒක ඒගොල්ලන්ට galaxy කියන්නේ. ඊට පස්සේ අපි betta fish tank setup එක ගැන බලමු. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අඩුම ලීටර් 20ක ටැංකියක්වත් ඕනේ. හීටර් දාන්න පුළුවන් නම් හොඳයි. ෆිල්ටර් නම් අවශ්‍යම නැහැ. ඒගොල්ලෝ අර කැලැත්තෙන වතුරේ ඉන්නවට වඩා නිශ්චල වතුරේ ඉන්න එකට තමයි ඒගොල්ලෝ ගොඩක් ආස. ඒගොල්ලන්ට substrate, plants, hiding spot වගේ දාන එක ගොඩක් හොඳයි. ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් අඩු වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ෆීඩින් ගැන කතා කරොත් එහෙම pellets එක දවසට 2-3 පාරක් විතර දෙන්න. තව සතියට එකපාරක් දෙපාරක් blood worm, daphnia, brine shrimp වගේ දේව දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ betta fish පිරිමි සත්තු දෙන්නෙක් එකට දාන්න එපා. ඒගොල්ලෝ මරා ගන්නවා. ඉතින් tank mate ලා ගැන කතා කරොත් ඉතින් ගප්පි මෝලි වගේ පාට මාළු දාන්න එපා. ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ වරල් මේ කඩනවා betta fish ලා. ඊට පස්සේ හැම සතියෙම water change 25ක්වත් දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඔය ටික තමයි betta fish ගැන කියන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්න. තව subscribe නොකරපු අය subscribe කරලා තව මේ වගේ වීඩියෝ බලන්න set වෙන්න. එහෙනම් අදට මං ගින්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.